මේ ඉනි පැටවන්ට තියෙන හොඳ මිසම දන්නවද ඔයගොල්ලෝ? මෙන්න මේ වගේ සුදු ලුණු බිල් 6ක් 7ක් 8ක් අරගෙන ඒකල්ල වෙලා මේ පොඩි ඉනි පැටවු ඉන්නේ මේ ඉනි පැටවු බෙල්ලේ මගේ හැමතැනම ඉන්නවා. ඒ ස්ථාන වලට මේක හොඳට චොප් කරගෙන තියන්න. පැය භාගයක් විතර තියලා හොඳට සෝදන්න. එතකොට මේ ඔක්කොම ඉනි පැටවු ගැලවිලා යනවා. මේ විදිහට චොප් කරලා අරගෙන මේ ඉනි පැටවු ඉන්න ස්ථාන වලට මෙහෙම පොඩ තියන්න. මගේ බෙල්ලෙත් එන්නේ තියලා පැය භාගයක් විතර තියලා හොඳට සෝදලා දාන්න. එතකොට මේ ඉනි පැටවු නිකම්ම ගැලවිලා යනවා.